මහ පොළවේ සද්දාන්තයින් එහෙම නැත්නම් අලියතුන් කියලා කියන්නේ ඊටම සාමකාමීව ජීවත් වන සත්ව කොට්ටාසයක්. කොහොම නමුත් මිනිස් ක්‍රියාකාරකම් වැඩිවීම හින්දාම අලි මිනිස් ගැටුම් අද වෙනකොට වැඩිපුර කතාබහට ලක් වෙලා තියෙනවා. හැබැයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අලි මිනිස් ගැටුම් ගැන නම් නෙවෙයි. මේ වීඩියෝ එකෙන් අපි අද කියන්නේ ඊටම අමානුෂික විදිහට එල්ලා මරා දාපු ඇතින්නක් පිළිබඳව. ඉතින් මිනිසුම් කොච්චරනම් පරිහානියට පත් වෙලාද එහෙම නැත්නම් අමානුෂික වෙලාද කියලා මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට දැනගන්න පුළුවන් වේවි. ලෝකෙට හොඳ මුහුණ පෙන්වන්න හිටියත් ඇමරිකාවේ ඉතිහාසය තුළ ඉතාමත් අමානුෂික සිදුවීම් රාශියක් අපිට දැක ගන්නට පුළුවන්. මේ අතර කළු ජාතිකින්ව නිකරුණේ ඝාතනය කිරීම ජාතිවාදී ඇවිස්සීම් වගේම සත්ව හිංසනයත් ප්‍රධාන තැනක් ගන්නවා. මේ සිදුවීමත් අන්න ඒ වගේ දෙයක්. මේරි කියලා කියන්නේ ආසියානු සම්භවයක් තියෙන ඉතාමත් කීකරු ඇතින්නා. මේ මේරි කියන ඇතින ජීවත් වුණේ සර්කස් කණ්ඩායමක් එක්ක. ලෝක ප්‍රසිද්ධ ස්පාක් කියන සර්කස් කණ්ඩායම තමයි මේ ඇතින්න බාරව කටයුතු කළේ. මේරි ඉතා කීකරු වගේම විවිධ දස්කම් දක්වන හින්දම සර්කස් බලන්න හැමෝම වගේ මේ මේරි ගැන කතා කරලා තියෙනවා. මෙන්න මේ හින්දම ඇමරිකාවේ විවිධ ප්‍රදේශවලින් මේ සර්කස් කණ්ඩායමට වැඩ ලැබිලා තියෙනවා. එන්නම වැඩ වැඩි වෙද්දී විවේකයේ නැතිව දිගින් දිගටම වැඩ කරන්න මේ සර්කස් කණ්ඩායමට සිද්ධ වෙලා තියෙනවා. මේ අවාසනාවන්ත සිදුවීම සිද්ධ වෙන්නේ හරියටම 1916 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී. මේ සර්කස් කණ්ඩායම එක්තරා පෙළපාලියකට සහභාගී වෙන්න නියමිතව තිබුණත් මේරිගේ සුපුරුදු බාරකරුවා මේට සහභාගී වෙන්නේ නැහැ. ඉතින් මේ පෙළපාලියට යන්න නම් අයිතිකාරයට සිද්ධ වෙනවා ඇත්ගොව්වෙක් එහෙම නැත්නම් මේරිට බාරකරුවෙක් සොයාගන්න. මේරිගේ අලුත් බාරකරුවා විදිහට මේ සර්කස් කණ්ඩායම තෝරගන්නේ අලියතුන් බලා ගැනීම සම්බන්ධව කිසිදු දැනුමක් හෝ පළපුරුද්දක් නැති රෙඩ් කියන හොටෙල් සේවකයෙක්. සමහර විට මේ හොටෙල් සේවකයා මුදල් වෙනුවෙන් මේ දෙයට කැමති වුණා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් කවුරුත් හිතුවේවත් නැති මහ පොළොව පවා කම්පා කරන දෙයක් තමයි අවසානයේදී සිද්ධ වුණේ. තමන්ට නියමිතව තිබ්බ විදිහට මේ රෙඩ් කියන හොටෙල් සේවකයා මේරිගේ පිටේ නැගලා පෙළපාලියට සහභාගී වෙනවා. පෙළපාලිය අතරතුර අසල වෙළඳසැලක තියෙන කොමඩු ගෙඩියක් දැකපු මේරි කොමඩු කන්න කියලා හිතාගෙන ඒ පැත්තට හැරෙනවා. මේ අවස්ථාවේ කරන්න ඕන මොකක්ද කියලා හරියට දැනුමක් නැති මේ හොටෙල් සේවකයා තමන්ගේ අතේ තියෙන හෙන්ඩුව භාවිතා කරලා මේරිගේ කන පිටුපසට ඉතාමත් වේගයෙන් අනිනවා. මේ සිදුවීම අසල ඉන්න බොහෝ දෙනෙක් බලන් ඉන්නවා. සැරින් පාරක් තමන්ට එල්ල කිරීම නිසා මේරි තරමක් කලබල වෙනවා. ඒ වගේම වේදනාවෙන් කෑ ගහන්න පටන් ගන්නවා. අධික වේදනාව නිසාම මේරි කලබල කරන්න පටන් ගන්නවා. අන්තිමේදී වේදනාව ඉවස ගන්න බැරිව තමන්ගේ පිටේ හිටපු ඇත්ගොව්වව එහෙම නැත්නම් මේ හොටෙල් සේවකයාව හොඬ වෙලෙන් අරගෙන පොළවේ ගසනවා. හිස කුඩු වෙනකම්ම බිම දමා පාගනවා. මේ දෙස බලා සිටි බොහොමයකට මේ ඉතා දරුණු සිදුවීමක් වුණා. නමුත් ඒ කිසිවෙක් මේරිගේ වේදනාව දැක්කේ නැහැ. තප්පර කිහිපයක් තුළ මේ සිදුවීම නගරය පුරා පැතිරෙන්න ගත්තා. සිදුවීම හරියට දැකපු නැති මිනිස්සු පවා මේරිට දොස් නගන්න ගත්තා. සමහර පුවත්පත් පවා මිනිමරු ඇතින්න කියන නමින් මේරිව හංවඩු ගහන්න පටන් ගත්තා. දින දෙකක පමණ කාලයක් තුළ මේ සර්කස් කණ්ඩායම ගැන මුළු ඇමරිකාවම කතා වෙන්න පටන් අරගෙන මේ ඇතින්නව සර්කස් කණ්ඩායමෙන් ඉවත් කරන්න කියලා බොහෝ දෙනෙක් සර්කස් කණ්ඩායමේ හිමිකරුට පවා චෝදනා කර තිබුණා. තමන්ගේ ව්‍යාපාරය නැතිවෙයි කියන බයට වගේම පීඩනයට ප්‍රසිද්ධියේ මේරිව එල්ලා මරන්න මේ හිමිකරු තීරණය කරනවා. සත්ව හිංසනය මානව හිමිකම් වගේ දේවල් ගැන හිස් මුදලින් කතා කරන ඇමරිකාවේ සමහර ආයතන මේ ගැන දැනුවත් වුණත් නොදැක්ක වගේ ඉන්නවා. ඇමරිකාවේ නීතිමය ආයතනත් මේරිගේ කතාවට සම්බන්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ නිසාම කිසිදු නඩු තීන්දුවකින් තොරව සර්කස් හිමිකරුගේ තීරණය මත පමණක් මේ ඇතින්නව එල්ලා මරන්න තීරණය කරනවා. එදා හරියටම 1916 වර්ෂයේ සැප්තැම්බර් 16 වෙනිදා මේරිව මෙන්න මේ වගේ ලොකු දොඹකරයක් තියෙන තැනට ගෙනියනවා. මේරි කොච්චර අහිංසක සතෙක්ද කියලා කියනවනම් මේරිගේ බෙල්ලට දන්නවල දාද්දිත් මේරි තා කීකරුව නිසල්මනේ ඉන්නවා. මේ කිවෙන්නේ මේරිගේ අන්තිම තප්පර කිහිපය බව මේරි නොදැන ඉන්න ඇති. එදා තමන්ගේ සෙල්ලම් බලලා හයියෙන් අත්පොලසන් කාපු මිනිස්සුන්ම මේරිව එල්ලා මරන්න කියලා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. මේරිව එල්ලන පළමු උත්සාහය අසාර්ථක වෙනවා. දම්වැල කඩාගෙන මේරිව බිම ඇද වැටෙනවා. මේරි තා වේදනාවෙන් කෑ ගහන්න පටන් ගත්තත් මේ වේදනාව මැද්දේ නැවතත් මේරිව ඉහළට ඔසවනවා. තප්පර කිහිපයක් දඟලපු මේරි නිසල්මන් වෙනවා. බලන් හිටපු මිනිස්සු හැමෝම සතුටින් කෑ ගහන්න පටන් ගත්තා. නඩු තීන්දුවක් නැතිවම අමානුෂිකව එල්ලා මරපු ඇතින්න විදිහට මේරිගේ නම ඉතිහාසගත වෙනවා. මේ ගැන පසු කාලීනව පරීක්ෂණ කරපු බොහෝ විද්වතුන් පවසන්නේ පෙළපාලිය දවසේ මේරිගේ හැසිරීමට හේතුව අධික වේදනාව බවයි. ඉතින් එදා මෙන්න මේ විදිහට පරීක්ෂණ කරන්න ආයතනයක් සම්බන්ධ වුණා නම්
මේරිගේ ජීවිතය මේ විදියට අකාලයේ නැති වෙන්නේ නැහැ. කොහොම නමුත් මිනිස්සු කොතරම් අමානුෂිකද කියලා ලෝකයට පෙන්නමින් මෙන්න මේ විදියට මේරිගේ කතාව අවසන් වෙනවා. අරුම පුදුම අපි අදට ඔබෙන් සමුගන්නම්. ඔබට සුබ දවසක්.